මහා ජලකඳක් නැත්නම් යමා මහා කැලේ මේකයි කියන්නේ මේ උතුම් ශ්‍රී මහා බෝධිසත්වයේ මේ කවුරුත් මේ තමයි ශ්‍රී මහා බෝධිය. මේ ශ්‍රී මහා බෝධින් වහන්සේ හරියටම පිටවල තියෙන නාභ කියලා කියන්නේ නාභිය කියලා කියන්නේ මේ පෘථිවිය ගත්තාම මේ පෘථිවිය හරියට මෙඩ තමයි මේ ස්ථාන. විශ්වයේ කේන්ද්‍රස්ථානයේ හැටියට බුදුදහම හඳුන්වනු ලබනවා. පොත්පත්වල වාර්තා කරනු ලබනවා. විශ්වයේ කේන්ද්‍රස්ථානයේ හැටියට. මේ ස්ථානයේ පුදුම ශක්තියක් පුදුම බලයක් තියෙනවා. ඒ ශක්තිය, ඒ බලය ලබා ගැනීමට ඕගොල්ලන් සද්ධාන. කවුරුවෙන් යුක්ත මේ ස්ථානය වන්දනා කරගන්නට අපි දමදිව ගියා කියවට හරියන්නේ නැහැ. අපි දමදිව ගියා කියවට හරියන්නේ නැහැ. මම අවුරුදු ගණනක් මේ ස්ථානයේ වැඩි ඉන්නවා. මේකේ ශක්තියක් පුදුම බලයක් තියෙන එක ලැබෙන්නේ ඕගොල්ලන් දවස් පුරාම භාවනා කරලා පමණයි. මොනවාද? අද රෑ 9ට භාවනාවට යොමු වෙන්නේ. ඊට උදේ පාන්දර 10. ඊට උදේ පාන්දර 4-5 වෙනි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ප්‍රතිඵල ඕගොල්ලන් ලබා ගන්න පුළුවන් තියෙනවා. මේ ජීවිතයේ පෙරලියක් කියන්නේ මේ ආත්මීය පෙරලියක් තියෙනවා 4:00 වෙනි. ඒක ලබා ගන්නට නම් මේ ස්ථානයේ හරියට වන්දනා කරන්න ඕන. ඔයාලට පේන්නේ නැති නොයේක් ආගම්වල ආගම් 64ක් බුදුහාමුදුරුවන් කාලේ තිබුණා. ඊට වැඩිය දැන් තියෙනවා. ඒතන පුදුමාකාර විදියට බුදුහාමුදුරුවන්ට වදින ක්‍රම ඔයගලන්ට පේන මේ පුජ දරුවන්ට ඔයගලන්ට පේන වෙtti නේපාල ගෑනු ළමයි නේපාල පිරිමි ළමයි ඇවිල්ලා මොනතරම් සද්ධාවෙන් බුදුහාමුදුරුවන්ට ඒගොල්ලන්ගේ මුළු ජීවිතයම පරිත්‍යාග කළ බුදුහාර වෙනුවෙන් ඔයගලන්ගේ ජීවිත සම්පූර්ණ පරිත්‍යාග කළ බුදුහාර වෙනුවෙන් ඒ පිහිට ලබා ගන්න ඔයගොල්ලන් ගොඩාක් උත්සාහ කළා. තේරුණාද? ඒගොල්ලන් දන්න නිසා ඒ ශක්තිය මෙතන තියෙන නිසා ඔයගොල්ලන් ගොඩාක් මහන්සි වෙනවා. බුදුහාමුදුරු වැඩි හිටපු වජිරාසන දෙකක් පිළිබඳව වාර්තා කරන ලබන පළවෙනි වජිරාසනය තමයි ඒ කියලා කියන සිද්ධාර්ථ කුමරුන් බුදු වෙලා වැඩි හිටපු වජිරාසනය දැන් තැන්පත් කරලා තියෙන මේ බුද්ධගයා මහ විහාරයට